අපි දැන් කරන පූජාවේ ෆාදර් උස්සලා කියනවා මෙන්න දේව බැටළු පෝතකයාණෝ. මෙන්න ලෝයේ පව් දුර්ලන තනන් වහන්සේ. හැබැයි පේන්නේ බැටළුවෙක්ද? පේන්නේ පණ තියෙන කෙනෙක්ද? නැහැ. පේන්නේ පිටිකුලියක්. තේරෙනව නේද? ඒ නිසා තාමත් පෙළත් ක්‍රිස්තියානිකාරයන්ට මේක විශ්වාස කරන්න බැරි වෙලා තියෙනවා. මේක විශ්වාස කරන එක අමාරු නෑ. අමාරු නෑ. ඇයි? ස්වාමින් වහන්සේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ පූපය තුල ඉන්නේ සැබෑ බැටළු පෝතකයා වන උන්වහන්සේමයි කියන කාරණාව. කොහොමද ඔප්පු කරලා තියෙන්නේ? සත්ප්‍රසාද ප්‍රාතිහාර්ය හරහා. ලංචියානෝ ප්‍රාතිහාර්ය 8 වන සතවර්ෂේ ෆාදර් පූජාව තියදී ඉද්දී පූපේ මේ මාගේ ශරීරයයි කියද්දි මොකද වෙන්නේ? ඇහැට පේන්න මස් කෑල්ලක් වෙනවා. කුසලානේ මිදිඋස ඇහැට පේන්න ලේ බවට හැරෙනවා. ආජන්ටිනාවේ බූනෝස් අයත්වල ප්‍රංශයේ ස්පාඤ්ඤේ පැරගුවේ මේ ළඟදී ගිය අවුරුද්දේ කේරළේ පූපේ මස් කෑල්ලක් වෙච්ච අවස්ථා වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රාතිහාර වෙච්ච තැන් වලින් ගත්තු රුධිරය අරන් චෙක් කළාම හොඳට අහගන්න. මේ රුධිරය අරන් චෙක් කළාම මේ ප්‍රාතිහාර වෙච්ච අවුරුද්ද මොකක් වුණත් මේ ප්‍රාතිහාර වෙච්ච රට මොකක් වුණත් ඒ රුධිරය චෙක් කරපු විද්‍යාඥයා කවුරු වුණත් ලැබ් එක මොකක් වුණත් හැම බ්ලඩ් රිපෝට් එකක්ම කිව්වේ එකම එක කාරණාවයි. මේ රුධිරය AB රුධිර ගණයට අයිති ජීවමාන රුධිර සෛල තියෙන අමුතුම DNA ආකෘතියක් තියෙන රුධිරයක්. ක්‍රිස්තුස් වහන්සේ කොහොමද දන්නේ? හරියටම ඒ රුධිරයයි උන්වහන්සේ මැරුණයින් පස්සේ ශරීරය ඔතපු සලුව තියෙන්නේ ටියුරින් සලුව. ඒකේ ගෑවිච්ච රුධිරයයි ප්‍රාතිහාර්යවල හම්බෙච්ච රුධිරයයි චෙක් කරලා බැලුවම දෙකම එකයි. එහෙනම් පැහැදිලි සත්ප්‍රසාදේ ඉන්නේ සැබෑ බැටළු පෝතකයා වන ක්‍රිස්තුස් වහන්සේමයි. පැහැදිලිද?